ජේසු පීඨයි මගේ ප්‍රිය ආදර සහෝදර සහෝදරියනි සුබ දැසනක් ආශිර්වාදමත් දවසක් කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් අද දවසේ ජීවන මන්නාව තුළින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළට රැගෙන ආවා. ඔබ ශක්තිමත් කරන්න, ඔබ ධෛර්යමත් කරන්න, ඔබ ඉදිරියට දෙවියන් වහන්සේ තුළ ගමන් කරන්න සලස්වන්න. උන්වහන්සේගේ වචනය අද දවසේ උන්වහන්සේ මෙසේ කියනවා. මතෙව් 11 වන පරිච්ඡේදයේ 28 වන පදය. 28 වන පදයේ උන්වහන්සේ මෙසේ පවසනවා. වෙහෙසවන්නා වූ, බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට වරෙව්. මම නුඹලාට සහනය දෙමි. උන්වහන්සේ කියනවා වෙහෙසවන, බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න කියලා. මොකද්ද මේ වෙහෙස කියන්නේ? වෙහෙස කියන්නේ අපේ ජීවිතයේ තිබෙන, අපේ ජීවිතයේ අපි ගත කරමින් යන පීඩාව, ප්‍රශ්න, කරදර, බාධා, රෝග, මේ සියල්ලට තමයි උන්වහන්සේ වෙහෙස වන්නා වූ සිනගෙනි මා වෙතට එන්න කියන්නේ. යග මේ බර කියන්නේ කොහොමද? පාපය. මේ පාපිෂ්ඨ බර අපේ ජීවිතේ ගොඩාක් පිරීලා තිබෙනවා. අපි දවසින් දවස අපි දැන නොදැන හැම මොහොතකම අපි මුඛයෙන් පවා, පිට වෙන වචන වලින් පවා අපි පාපයක් කරනවා. ඉතින් මේ බර කියන්නේ උන්වහන්සේ මෙතන සඳහන් කරලා තියෙන්නේ පාපයයි. ඉතින් උන්වහන්සේ අද දවසේ අපිට මෙසේ කතා කරනවා. අපි බොහෝ කාලයක් තිස්සේ නේද? බොහෝ කාලයක් තිස්සේ අපි විවිධ අරගලවලට අපි මුහුණ දෙනවා. විවිධ බර අපි උසුලනවා අපේ ජීවිතේ නේද? මේ දෙයට තමයි උන්වහන්සේ අපට අඬගසා තිබෙන්නේ. උන්වහන්සේගේ වචනය තුළින් අපව එක තැනකට උන්වහන්සේ රොක් කරන්ට යනවා. උන්වහන්සේගේ දූත මතට ගන්නට යනවා. උන්වහන්සේගේ වචනය තුළ අපව ශක්තිමත් කරන්ට යනවා. මේ වචනේ අපට අද කතා කරන්නේ අපේ ජීවිතේ කොට නගා ගන්නට, අපේ ජීවිතේ අලුත් කර ගන්නට, අපේ ජීවිතයේ තිබෙන සෑම බරක්ම, අපේ ජීවිතයේ තිබෙන සෑම වෙහෙසක්ම උන්වහන්සේට දෙන්න කියලා කියනවා. උන්වහන්සේ මේ ලෝකයට පැමිණලා මනු කයක් රැගෙන ඇවිල්ලා උන්වහන්සේ සියලු බර, සියලු වෙහෙස උන්වහන්සේ දැරුවා. ඒ සියලු දේවල් දරලා උන්වහන්සේ කුරුසපත් වුණා. ඒ සියලු දේට උන්වහන්සේ සමාව කමාවදී අප වේ සියලු බරින්, ඒ සියලු වෙහෙසින් අපව නිදහස් කරා උන්වහන්සේ. නමුත් අපි දවසින් දවස නැවත ඒ බරත්, ඒ වෙහෙසත් අපේ කරමතට ගන්නවා. අපේ ජීවිතේ වෙහෙසයි, මහන්සි. ඇයි? අපි ජීවිතේ දෙවියන් වහන්සේට දීලා නැහැ. අපි දෙවියන් වහන්සේට ලං වෙලා නැහැ. අපි දෙවියන් වහන්සේ තුල හරි ගමනක් යන්නේ නැහැ. ඒ නිසා තමයි දවසින් දවස අපේ ජීවිතය අපට ජීවිතේ සමහර වෙලාවට අපේ ජීවිතේ පාවෙනවා. අපේ ජීවිතේ අතාරින්න හිතෙනවා. ඇයි? යක්ෂයාගේ ක්‍රියාව ඒක තමයි. කෝටකම ඒක තමයි. අපේ ජීවිතේ පා කරලා අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරගන්න, අපව දෙවියන් වහන්සේගෙන් උදුර ගන්නට, අපේ ජීවිතේ නාස්ති කරගත්තොත්, අපේ ජීවිතේ අපි නැති කරගත්තොත් අපිට ස්වර්ග රාජ්‍ය අහිමි වෙනවා. ඒක තමයි යක්ෂයාගේ එකම ක්‍රියාව. යක්ෂයාගේ සැලැස්ම ඒකයි. අපි ඒට ඉඩ දෙන්න හොඳ නැහැ. අපි දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඕන අපේ ජීවිතේ. අපි දෙවියන් වහන්සේගේ වචනයට ඉඩ දෙන්න ඕන අපේ ජීවිතේ ක්‍රියා කරන්න. උන්වහන්සේ වචනයට ජීවයක් තිබුණා. උන්වහන්සේගේ වචනේ බලයක් තිබුණා. ඒ නිසා තමයි උන්වහන්සේ මේ වචනේ දවසින් දවස මෙනෙහි කරන්න කියන්නේ. නමුත් අපි මේ වචන මෙනෙහි කරනවට වඩා අපි වෙන දේවල් අපේ මුඛයෙන් ප්‍රකාශ කරනවා. අපි දුර්වල මනුෂ්‍යයන් තවමත්. නමුත් දෙවියන් වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ අපට විවේකය හා මඟ පෙන්වීම ලබා දෙන බව. උන්වහන්සේගේ වචනේ අපට විවේකයක් ලබා දෙන්න යනවා. අපට මඟ පෙන්වන්නට යනවා. අපේ ඒ තියෙන වෙහෙස, අපේ තියෙන බර අපෙන් ඈත් කරන්නට උන්වහන්සේ වචනේ තුල ගොඩ නැගෙන්න කියලා තියෙනවා. අපි අපේ සීමාවන් දුර්වලතා හඳුනාගෙන නැහැ තවමත්. අපේ ජීවිතයේ තිබෙන දුර්වලකම, අපේ සීමාව කොතනද කියලා අපි තවමත් තේරුම් අරගෙන නැහැ. යාක්ෂාවත් අපේ බර යේසුස් වෙත ගෙනීම, විවේකය හා මඟ පෙන්වීම උන්වහන්සේ ලබා දෙන බව විශ්වාස කරන්න. ඔබ යාක්ෂාවේ යෙදෙන්න. යාක්ෂාව තුළින් ඔබේ වෙහෙස
උන්වහන්සේ නැති කරන්නට යනවා. උන්වහන්සේගේ වචනය තුළ ගොඩ නැගෙන්න උන්වහන්සේ මඟ පෙන්වමින් ඔබේ පාපය නැති කරන්නට යනවා. ඉතින් මම අද කැමති ඔබව දිරිමත් කරන්න උන්වහන්සේගේ වචනය තුළ ගොඩ නැගෙන්න උන්වහන්සේගේ වචනය තුළ ගමන් කරන්න උන්වහන්සේගේ ජීවන මාන වචනය ඔබ තදින් අල්ලගන්න. උන්වහන්සේගේ වචනය නැවත මං කියන්න. වෙහෙසවන්නා වූ බර සොලන්නා වූ සියල්ලනි මා වෙතට වරයෝ. මම නුඹලාට සහනය දෙමි. ඉතින් මගේ සහෝදරය සහෝදරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තදින් අල්ලගන්න. ජීවමානයේ වචනය තදින් අල්ලගෙන ඒ වචනය තුන ගලවම් කරමින් ඔබේ ජීවිතය දෙවියන් වහන්සේට බාර කරමින් ඔබේ ජීවිතය ඔබේ පවුල ඔබේ සියලු දේ ඔබ ජය ගන්නට උන්වහන්සේ මඟ පෙන්වන්නා වූ දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන ඔබව ගෙන යා යුතු මාර්ගයට උන්වහන්සේ ගෙනියනවා. උන්වහන්සේට ලං වෙන්න. ඉතින් ඔබට ආශිර්වාදමත් දවසක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා දවස මුළුල්ලේ ඔබ සමග තිබෙන්න කියලා මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉල්ලනවා. ඔබට සියලු දෙනාටම ජේසු පීඨයි.